ගැටුමක් තමයි මේ Uber Pygmy නැත්නම් අපි මේ කුරියර් රථ සේවාව සම්බන්ධව ලංකාවේ පැනලා ගිහලා තියෙන ගැටලුව. ඒතර මගේ මාතෘකාව අද මේ කුරියර් රථ සේවාව සම්බන්ධව නෙවෙයි. ලංකාවේ කුරියර් රථ සේවාවේ ආරම්භය කොහොමද? මේ ඉතිහාසයේ ආපු ගමන් මාර්ගය කොයි වගේද කියන කතාව චුට්ටක් දිගහැරගෙන යන්න. ලංකාවේ ඇත්තටම කුරියර් රථ සේවාව කියන එක ආරම්භ වෙන්න පටන් ගන්න පුතා මේ යටත්විතකරණයත් එක්ක විශේෂයෙන් මේ යුරෝපීයන්ගේ ඇති වෙන යටත්විතකරණයත් එක්ක ඇති වෙන සමාජාර්ථික වෙනස් වීමත් එක්ක තමයි අපේ රට තුළ මේ කුරියර් රථ සේවාවක් කියන එක නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඒතර අපිට මුලින්ම ඔය කොළඹ වගේ නගරාශ්‍රිතව බකි කරත් රික්ෂෝ වගේ දේවල් පාවිච්චි වෙන්න පටන් ගන්නවා. රික්ෂෝ කියලා කියන්නේ අපි අර එක පුද්ගලෙක් දාගෙන නේද? ශනිකව යන්න පුළුවන් ක්‍රමවේදය. ඒතර ඉතින් පටන් ගත්ත දැන් ප්‍රවාහන නැත්නම් කුරියර් රථ සේවාව ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. දැන් අදටත් ගත්තොත් එහෙම ලංකාවේ දකින්න හම්බුනේ නැතුණාට ඔය බංග්ලාදේශ වගේ රටවල මේ රික්ෂෝ පාවිච්චි අද තියෙනවා. ඒ කියන්නේ මේ කුරියර් රථ සේවා ක්‍රමය අද බංග්ලාදේශ වගේ රටවල අපි දකිනවා. ඊට පස්සේ 1950 1970 වගේ වෙද්දී ලංකාවේ මේ බකි කරත්තෙන් බැහැලා මොරිස් මයිනර් කාර් නැත්නම් අපි කියන මේ ගෙම්බ කාර් කියලා කියන්නේ මොරිස් මයිනර් කාර් භාවිතා කරලා කුරියර් රථ සේවාවක් ආරම්භ වෙනවා. මේක හැබැයි මේ ග්‍රාමීය ප්‍රදේශවල දකින්න හම්බුනේ නැහැ. මේක දකින්න හම්බුනේ ගොඩක් වෙලාවට නාගරික ප්‍රදේශයන් කේන්ද්‍ර කරගෙන දැන් කොළඹ වගේ නගරයක් ගත්තොත් එහෙම හෝටල් ආශ්‍රිතව තානාපති කාර්යාල ආශ්‍රිතව සහ නගරයේ ඉහළ පන්තිය තමාගේ ප්‍රවාහන අවශ්‍යතාවය සපුරගත්තේ මේ කියන මොරිස් මයිනර් කාර් භාවිතා කරලා නැත්නම් මේ කියන කුරියර් රථ සේවාව පදනම් කරගෙන. ඒතර ඒ තිබුණු කුරියර් රථ සේවාව උඩු යටිකුරු වෙනවා. ඒ කියන්නේ ව්‍යුහාර්ථික ක්‍රියාවලියත් එක්ක 1978න් පස්සේ ලංකාවේ ප්‍රවාහන ශාස්ත්‍රයේ උඩු යටිකුරු වෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රවාහනය භාවිතය උඩු යටිකුරු කරන සිදුවීම තමයි ඔය ඉන්දියාවෙන් බජාජ් 3 wheeler ලංකාවට ගේන්න පටන් ගන්නේ. ඒතර ඉන්දියාවෙන් බජාජ් 3 wheeler ලංකාවට ගෙනාවත් එක්ක මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ තිබුණු ප්‍රවාහන ක්‍රියාවලිය උඩු යටිකුරු වෙන්න පටන් ගන්නවා. ඉන් පස්සේ මේක ලංකාවේ දැන් අපි කියන්නේ ත්‍රිරෝද රථ. ඒක ලංකාවේ ප්‍රවාහන ශේෂ්ත්‍රය නැත්නම් මේ කුරියර් රථ සේවාවේ ප්‍රධානතම හැරවුමක් බවට පත් වෙනවා. ඒක එක පැත්තෙන් ගත්තාම ලංකාවේ අර මෙතෙක් තිබුණු ක්‍රමයට වඩා ඒක වෙනස් සංස්කෘතියක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ත්‍රිවිල් පාක් ඇති වෙන්න පටන් ගන්නවා නේ. 18 පිරුණු තරුණයෝ තමාගේ රැකියාව විදිහට ත්‍රිවිලයක් තෝරගන්නවා. මේ ඒකත් එක්ක ගොඩනැගුණු සංස්කෘතියක් ඇත්තරම අදලත් ලංකාවේ තියෙන ත්‍රිරෝද රථ සංස්කෘතියක් ලංකාවේ තියෙන එක අපි කියනවා ත්‍රිරෝද පාක්කයක් ගත්තාම ඒක ලංකාවේ තියෙන උපසංස්කෘතියක්.